හෙලෝ කොහොමද ඔයාලට මං අද කට්ලට් ටිකක් හදා ගන්නවා. අද මට උණ හැදිලා හොඳ වෙච්ච ගමන් ළමයිට හැදුණා. ඉතින් එයාලට බත් කන්න බෑ කිව්වා හින්දා මං අද කට්ලට් ටිකක් හදලා දෙන්න ගත්තා. මං ඒකට අල ටිකක් කලින් තම්බ ගත්තා. බිත්තර ටිකකුත් කලින් තම්බ ගත්තා. මං ඒකට වමනා කරන දේවල් ටික පොඩියට කපා ගන්නවා. අමු මිරිස් කරල් 10ක් විතර මම චූටියටම ලියා ගත්තා. ලුණුත් මට ඇති පමණට මං ගත්ත අල ප්‍රමාණයට ගැලපෙන්න ඒ ඇති පමණට මම ලුණු ගෙඩි දෙකකුත් චූටියටම කපා ගන්නවා. මොකද මං ගන්න අනිත් ද්‍රව්‍ය වල ප්‍රමාණයන් අනුව තමයි මම මේ ටික ගන්නෙ. ලුණු ගෙඩි දෙකකුත් මං ඒකට ඔන්න කපා ගත්තා. ඒකට මම එකතු කරගන්නවා රම්පෙ කොලයක්. රම්පෙ කොලයකුත් මං චූටියට කපාගෙන අයිනෙන් තියා ගන්නවා. කරපිංචත් අතු 5-6ක් අරගෙන ඒකත් මම හීනියට කපලා තියාගත්තා. මම ලීක්ස් මේකට දාන්නේ නැහැ ගොඩක්. මම ඒ නිසා ලීක්ස් කොළ පොඩ්ඩක් කපලා ගත්තා. ඒකත් මම පිගානේ අයිනෙන් තියාගත්තා. ඉඟුරු සුදු ලුණු ටික මම වංගෙඩිය දාලා තලලා අයිනකින් තියාගන්නවා. ඒ ටිකත් තෙලට දාගන්න ඕන නිසා මම වංගෙඩිය දාලම ඒක තලලා මේ පිගානේ කෙලවරක තියාගන්නවා. මෙහෙම ලේස්ති කරගත්තාම අපිට හරි ලේසි ඒ ටික හදාගන්න. ඊට පස්සේ මම අල ටික තම්බලා ගත්තා. ඒ ටික මම හොඳට පොඩි කරගන්න ඕනේ. මේක අර ලොකු කෑලි එහෙම තිබ්බොතින් අපේ කට්ලට් එක පැලෙන්න පුළුවන්. ඒක නිසා මම ලොකුවට කෑලි හිටින්න නැති වෙන්න මම අල ටික පොඩි කරගන්නවා. බිත්තරත් මම කපලා කෑල්ලක් දාන්න තමයි හදාගත්තේ. නිසා මම බිත්තරෙත් මම දෙකට කපා ගන්නවා. මොකද බබාලට බත් කන්න බෑ කිව්ව නිසා අපි ඉතින් බලන්නේ ගෙදර තියෙන જાති ඔක්කොම දාලා හදලා දෙන්න. මම තව ඒකට සැමන් ටිකකුත් එකතු කරගත්තා. මම වලදක් ලිපට තියලා මම ඒකට තෙල් ටිකක් දාලා ඒකට දැම්මා බෑට ටිකක්. අබෑට ටික පුපුරගෙන එනකොට මම ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික මම ඒකට එකතු කරනවා. ඒත් එක්ක මම ඒකට කපාගත්ත රම්පේ කරපිංච ටිකත් එකතු කරා. අමු මිරිස් ටිකත් ඒකටම එකතු කරගත්තා. ඊට පස්සේ මම තෙලේ ටෙම්පරාදු වෙන්න ලුණු ටික එකතු කරනවා. මම ලීක්ස් කොළ ටික දාන්නේ නැහැ දැම්ම. මම ඒක දාන්නේ අවසානෙටම තමයි. මම ඊට පස්සේ පොඩි කරගත්ත සැමන් ටික ඒකට එකතු කරලා ගත්තා. ඒත් එක්ක මම ඒකට ගම්මිරිස් කුඩු ටිකක් දැම්මා. ඒකට ලුණු කුඩු ටිකක් දැම්මා. ඒකට කෑලි මිරිස් ටිකකුත් මම දාගත්තා. ඔයාලට සැරට ඕනේ නම් ඒ සැර අනුව ඒ ද්‍රව්‍ය ටික එකතු කරන්න. මම දැන් මේක තෙලේ හිම ටෙම්පරාදු වෙන්න විනාඩි ගාණක් දීලා මම මේකට අල ටික එකතු කරගන්නවා. අල ටික දැන් මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මම ඉස්සෙල්ලා හදාගත්ත පේස්ට් එකට අල ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේ තමයි මම ඔන්න කපාගත්ත ලීක්ස් ටික ඒකට එකතු කරන්නේ. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. ඒකට මදි නම් බලලා අන්තිමේ ලුණු ටිකකුත් මම එකතු කරගත්තා. මට මොකද ඒක ලුණු රස මදිව තමයි තිබ්බේ. දැන් හොඳට මේක තෙලේ හිම ටික වෙලාවක් තියෙන්න අරලා හොඳට මිශ්‍ර කරගන්න. මට අපේ බබාලා කන්න කැමති නැහැ කට්ලට් ලොකුවට හදලා. දැන් බිත්තර පළුවක් දැම්මොත් ලොකු කට්ලට් එකක් තමයි මට හදන්න වෙන්නේ. ඒ නිසා එයාලා ආස නැති හින්දා මම බිත්තරේ තවත් දෙකට කෑලි කපා ගත්තා. කළා මම ඔන්න බිත්තර කෑල්ලක් මැදට තියලා අන්න ඒ විදිහට තමයි කට්ලට් එක කුඩි කරගත්තේ. දැන් මම මේක බැද ගන්න ඕනේ නිසා මම මේකට හදාගත්තා බිස්කට් කුඩු ටිකක් වෙනම ප්ලේට් එකකට අරගෙන ඒකට මම මේක තවර ගන්න බිත්තර දෙකක් කඩලා දාලා මම ඒකේ පාන් පිටි සාරුවක් හදාගත්තා මේක තවර ගන්න ඕනේ නිසා. බලන්නකෝ ඒකේ ඉස්සල්ලාම කට්ලට් එකක් ඒකට දාලා ඊට පස්සේ බටර් විස්කෝතු කුඩු වල බිස්කට් කුඩු වල මේක දවටලා අපි ගන්නවා. මම ඩබල් කෝට් කරගත්තා. මොකද කට්ලට් එක පුපුරන්න පුළුවන් නිසා මම කට්ලට් බෝඩේ ඩබල් කෝට් කරගෙන තමයි තියාගත්තේ.
බලන්නකො ඔන්න ඔය විදිහට තමයි මම අද කට්ලට් ටික හදාගන්නේ. මේක හරි පහසුයි අපිට ගෙදර බබාලට කන්නනේ. දැන් මම ඒක තෙල් වලදක් ලිපට තියලා මං කට්ලට් ටික දාගත්තා. මෙන්න මේ විදිහට තමයි මගේ කට්ලට් ටික බැදෙන්නේ. මේක හරිම රසයි. මේකත් එක්ක ඉඟුරු දාලා ප්ලේන් ටිකක් හදාගත්තාම මේක රසෙන් ඕන තරම් කන්න පුළුවන්. මේ බලන්නකෝ මගේ කට්ලට් එක හරිම ලස්සනයි නේද? ඔයාලා මගේ වීඩියෝස් බලන්න මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට මම ගොඩාක් ආදරේ.